හායි හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. අද මම මේ ගෙනාවේ මගේ අයියාගේ මගේ තාත්තගේ බර්ත්ඩේ එක අපි සෙලිබ්‍රේට් කරපු විදිහ. ඉතින් ඩිවෝන් තමයි ගොඩක් එක්සයිට් වෙලා හිටියේ. එයාට ඕනුනේ සර්ප්‍රයිස් එකක් දෙන්න තාත්තටයි අයියාටයි. කොහොම හරි අපි කේක් කට් එකකුත් කරලා ඒ දෙන්නා සර්ප්‍රයිස් කරලා කට්ටියත් එක්ක කාඩ්ස් ප්ලේ කරලා ඩ්‍රින්ක්ස් අරගෙන ඩිනර් අරගෙන ගොඩක් එන්ජොයි කරා. ඒ කියන්නේ අපේ අයියාගේ බර්ත්ඩේ එක දවසේ. ඊට පස්සේ දවසේ උදෙන්ම අපි පිටත් වුණා තාත්තටයි අයියටයි ආශිර්වාද ගන්න කෝට්ටේ රජ මහා විහාරයට. බුදුන් වැඳලා මල් පහන් පූජා කරලා ආශිර්වාද ලබා ගත්ත අපි පන්සලේ. ඒ වගේම හරිම සතුටුයි පන්සලේ ඇත්ත දෙන්නවත් අපිට දකින්න හම්බුණා. ඊට පස්සේ මේ ඉන්නේ ගිනි කුකුල්ලෝ. ඩිවෝන් නම් ෆස්ට් ටයිම් තමයි ගිනි කුකුල්ලෝව දැක්කේ. ඉතින් එයාටත් හරි සතුටුයි මොකද එයා පළවෙනි වතාවට ඒගොල්ලෝව දැකපු හින්දා. ඊට පස්සේ දවසේ අපි හවස පිටත් වුණා පානදුර බීච් එකට. ඇත්තටම කිව්වොත් හරිම හිතුවේවත් නැති දෙයක් තමයි. මොකද අපි හිතුවෙත් නෑ එච්චර සරුංගල් ගොඩක් ඒ වෙලාවේ අහසේ තියෙයි කියලා. හරිම ලස්සනයි ගොඩාක් කට්ටිය හිටියා. ඊවසේ ඩිවෝන්ට සරුංගලයක් ඕන වුණා. අපි කට්ටියත් එක්ක සරුංගලෙකුත් අරගෙන ඊට පස්සේ ඉතින් ඒක උඩ යනකම් බලන් හිටියා. ගොඩක් හුණකුත් තිබ්බා. ඒ අතර ඉතින් පික්චර්ස් කීපයකුත් ওই විදිහට අපි ගත්තා. ඊට පස්සේ ගොඩාක් ඉතින් කට්ටියත් එක්කම හවස් වෙනකම වගේ අපි සරුංගල් ඇරලා ඊට පස්සේ ඉතින් අනිත් සරුංගල් අහස යන හැටිත් බලන් ඉඳලා මේ ඉතින් අම්මයි තාත්තා උඩ බලන් ඉන්නවා සරුංගල් දිහා. ඉතින් ගොඩාක් ෆැමිලි එකත් එක්කම අපි ටයිම් එක ස්පෙන්ඩ් කරා එන්ජොයි කරා. ඩිවෝන්ට අන්තිමේදී හරිම මහන්සි. පේනවනේ දෙයා නූල් පන්දුව කොහෙද මේ තියන් ඉන්නේ කියලා. ඊට පස්සේ අන්තිමට ඉතින් ඩිවෝන් අඬන්න ගත්තා. මොකද එයාගේ සරුංගලේ කඩාගෙන ගියා. කට්ටියත් එක්කම බීච් එකේ ඉඳලා ඊළඟට පිටත් වුණා අපි ඩිනර් වලට. ඩිනර් වලට අපි පානදුර බීච් එකේ හිටපු හින්දා පානදුර අල්මාසෙකට තමයි ආවේ. හරිම හොඳයි. හැබැයි අපි කට්ටියට ටිකක් කෑම ටිකක් නම් වැඩි වුණා ඕඩර් කරපු දේවලුත් එක්ක. හැබැයි ඉතින් ඩෙසර්ට් එක අතරියෙත් නැහැ. අයියට ඕන වුණා වටලක් පහ එකක් ගන්න. ඒකත් ඉතින් හරිම රසයි. ඔහොම දවස ගත කරලා අපි පිටත් වුණා.